guys, welcome to Kavi's Diary. මගේ පළවෙනි වීඩියෝ එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. එහෙනම් එන්න අද මගේ දවස කෙවිල ඉවරුනේ කොහොමද කියලා බලන්න. අද නම් මට ලෙක්චර්ස් තියෙන දවසක්. අද ලෙක්චර් එක තියෙන්නේ උදේ 10ට. ඉතින් මම මේ ලෑස්ති වෙන්නේ ලෙක්චර් එකට යන්න. ඉතින් අපි ආවා ලෙක්චර් එකට යන්න කලින් අපේ ලෙක්චර් නෝට් එක print out අරගන්න. අපි ඉතින් මේ ලෙක්චර් නෝට් එක print අරගෙන ලෙක්චර් එකට යමු. අපි ඔක්කොටම ලෙක්චර්ස් ඉවර වෙලා තමයි යාළුවෝ ටික එකට හම්බ වුනේ. බලන්නකෝ ඉතින් කේක් එක කපන්න පිහියක් නැතුව කේක් එක කපන විදිහ. ගිය දවස් ටිකේ අපිට තිබ්බ එක වැඩ නිසා යාළුවෝ ටිකට කාලෙකින් එකතු වෙන්න බැරි වුණා. ඒක නිසා ලෙක්චර්ස් ඉවර වෙලා යාළුවෝ ටිකත් එක්ක අපි ගියා පීසා හට් එකට. යාළුවෝ ටික හම්බුනේත් ගොඩක් කාලෙකින් නිසා අපි කන ගමන් ලොකු කතාවකුත් දාගෙන ඉඳලා අපි හොස්ටල් එකට එන්න ආවා. හොස්ටල් එකට යන්න කලින් අපි හිතුවා නිල්වලා රිවර් පාක් එක පැත්තේ ගිහින් එනවා කියලා. හැබැයි අපි නිල්වලා රිවර් පාක් එක ළඟට ගියාට අපිට ඇතුළට යන්න ඕනේ නෑ. මොකද ඒ වෙද්දි ටිකක් හවස් වෙලා තිබ්බේ. අපි හොස්ටල් එකට එන්න ඕනේ නිසා අපි එතනින් ඉක්මනට ආවා. හවස් වෙද්දී අහසේ මේ තියෙන ලස්සනයි මුහුදයි එක නම් මාතර ටවුන් එකේ තියෙන view එක මාර ලස්සනයි. අපි හොස්ටල් එකට එන ගමන් කාගිල්ස් එකට ගියා පළතුරු ටිකක් ගන්න. ඒ ටිකත් අරන් හොස්ටල් එකට එද්දී රෑ 7 විතර වුණා. එහෙනම් මේ vlog එක මෙතනින් ඉවර කරනවා. ආයෙ අලුත් vlog එකකින් අපි හම්බ වෙමු. වීඩියෝ එක බලපු හැමෝටම ගොඩක් ආදරෙයි.